අවුරුද්දට මොකද කරන්න කියලා ඇහුවේ. නෑ ගන් යනවා. වැඩිහිට නෑදෑයෝ තෑගි දෙනව නේද? දෙන කොලේ යනුවනේ වඳින්න නැවෙන්නේ නේද? ආච්චිලක 5000 පේරවඩ බිම දිගා වෙලා වදින්නේ. සීයාලක තියෙන 1000යිලා දෙකට විතරයි නැවෙන්නේ. නේද? බාප්පා දෙන්නේ 500යි නා නැවෙන්නේ නැතුව වදින්න. ඒක හරි ජනප්‍රිය වැඳිල්ලක්. ඇත්ත. ඉස්සර අපේ අවුරුදු කාලේ, يعني අපි පොඩි කාලේ, ඕගොල්ලන්ගේ කාලේ අපිට උදා වෙච්ච අවුරුදු වලදී අපිට තිබුණා විවිධ ඒ අවුරුද්දේ විවිධ එන අපි කැමති වෙච්ච අංග කීපයක්. බොරු කියන්න ඕනේ පළවෙනි එක කෑම. ඉස්සර කාලේ අවුරුද්දට තමයි අපි හොඳට කන්නේ. අනිත් දවස්වල අඩුවෙන් කන්නේ. ඒකට හේතුව හිගකම, දිලිඳුකම. ඉස්සර කාලේ ඉතින් මේ මුළු රටේම තත්ත්වයක් ඒක. දැන් අද අපේ උන්ට නැත්තම් ඕගොල්ලන්ට එහෙම කිසිම හිගකමක් නැහැනේ. ඇඟවල් දැක්කහම පේනවා. මේ අවුරුද්දට විශේෂයෙන් කනවා කියලා එකක් නැහැ. ඌ හැමදාම කනවා, නැගිට වෙලාවෙ ඉඳන් කනවා. ඉස්සර එහෙම නැහැ. ටිකක් හොඳට රසට කෑම තියෙන්නේ අවුරුද්දට ඇත්තටම. ඔන්න එතකොට ඒ කෑමට අපි කැමතිනේ. විශේෂ කෑමට අපි කැමති. අද එහෙම නැහැ. අද ඕන වෙලාවක කෑම තියෙන හින්දා එහෙම කෑමට ලොල්කමක් ළමින්ගේ නෑ අද. අපි ඉස්සර එහෙම කෑමට පෙරේතයි. ඊළඟට ඇඳුම්. අපිට අවුරුද්දටම අලුත් ඇඳුම් හම්බෙන්නේ එකම එක වතාවයි. ඒ අවුරුදු කාලෙට විතරයි. අවුරුද්දට හම්බෙන ඇඳුම් අවුරුද්දක් අඳින්න ඕන. ඒක තමයි ඉස්සර කාලේ තිබිච්ච ක්‍රමය. ඒතර අපි එහෙන ආසයි මොකද අපිට ඇඳුම් හම්බෙනවා. හැබැයි ඒක එහෙන ඛේද වාචකයක් තිබ්බා අර ඉස්සර කාලේ අද වගේ ඕගොල්ලෝ නම් ඕගොල්ලන්ට ඕනේ ඇඳුම් ගිහිල්ලා ගන්න ඕනේ. අපේ කාලේ එහෙම බෑ. අම්මයි තාත්තයි තමයි අපිට ඇඳුම් අරන් දෙන්නේ. මේක අපි අකමැති වුණත් අපිට කරන්න දෙයක් තිබ්බේ නැති තත්වයක්. සමහරවිට ආච්චි සීයයිත් එනවා. ඒ කියන්නේ අම්මගේ අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි හතර දෙනාත් එනවා අපිට ඇඳුම් අරන් දෙන්න. එතකොට හිතා ගන්නකො. ඒ අය කියන විදිහට අපි ගන්න ඕන. මට හොඳට මතකයි අපේ පවුලේ කොල්ලම හතරයි. හතර දෙනා පාරේ යනකොට ඉතින් කියත හැකි මේ අහවල් තාත්තගේ පුතාලා හතර දෙනා මේ යන්නේ කියලා. මොකද අර එකම රෙද්දක් අරගෙන ඒකෙන් හතර දෙනාටම මහන්නේ. සයිස් නම් එක එක සයිස්. ඒ කියන්නේ පරක් වෙලා ඉපදිච්ච විදියට සයිස් මේ අපි දිහා බැලුවාම නිවුණු වගේ පේන්නේ සයිස් වලින්. නමුත් ඉතින් ඒ පවුලේ හතර දෙනා කියලා හොයන්න පුළුවන්. එකම පාටින් එකම රෙද්දෙන් රෙද්දක් ඒ කාලේ එහෙම නෙතිබුණේ ඇඳුම් ගන්න බෑ කඩවල් වලට ගිහිල්ලා එහෙම අපිට හරියන ඇඳුම් තිබුණේ නෑ. රෙඩිමේඩ් කියලා එකක් තිබුණේ නෑ. රෙද්දක් ගන්නවා ඒකෙන් ඔක්කොටම මහනවා. සමහරවිට තාත්තත් ඒකෙම ෂර්ට් එකක් මහනවා. එතකොට පොඩි ආතල් එකකුත් තියෙනවා. ඒක ඉතින් එක පැත්තකින් එන දුකක්. ඒ වුණාට ඉතින් අවුරුද්දට කියලා හම්බෙන්නේ එදාට විතරයි. එතකොට ඥාතිකින් ගෙනුත් ඇඳුම් හම්බෙනවා. එහෙම හම්බෙන්නේ මේ අවුරුද්දට එකපාරයි. ඒ හින්දා ඔන්න අපි අවුරුද්දට එන කැමති. දෙකයි. තව එකක් තමයි නිදහස. කොහොමත් ඕගොල්ලන්ට වඩා හොඳ නිදහසක් අපි හිටියා. අවුරුදු 7 විතර තනිකර බලු නිදහසක් හම්බෙනවා. ඒ කියන්නේ නිශ්චිත වෙලාවක් නැහැ ගෙදර යන්න, ගෙදරට එන්න වෙලාවක් නැහැ. ඕනනම් ගෙදර එන්නේ නැතුව ඉන්න උනත් පුළුවන්. එහෙම ලොකු නිදහසක් අවුරුදු 7 හම්බුණා. ඒකට අපි තුන්වෙනියට කැමති. හතරවෙනියට තිබුණා රතිඤ්ඤ සංස්කෘතිය. රතිඤ්ඤ අහස්කූරු එහෙම සංස්කෘතිය. ඒවා දැන් නෑ ඇත්තටම. අපි සමහර ලාවට පාරේ අය දෙකට බෙදිලා රතිඤ්ඤ අහස්කූරු වලින් ගහ ගන්නවා. ඒ කියන්නේ පත්තු කරලා හෙට යවනවා. ඒ මේට ඕව අපි අතේ හැමත් පත්තු කරගෙන තියෙනවා. ඇඟේ හැමත් ඇදලා පත්තු වෙලා තියෙනවා. එහෙම බිහිසුණු අවස්ථා පවා තියෙනවා. දැන් ඒවට යන්න එපා. ඒවා නෑ දැන් ළමයි අතරේ. අපිට එහෙම තිබුණා රතිඤ්ඤ සංස්කෘතිය. අපි රතිඤ්ඤ සාක්කු වල දාගෙන ඒ කියන්නේ දැන් රතිඤ්ඤ ගොඩාක් ගෙනත් දෙන්න අපේ දෙමව්පියන්ට සල්ලි නෑ. 100ක් විතර තියෙන පෙට්ටියක් ගෙනල්ලා හතර දෙනාට බෙදනවා. ඒතර සාමාන්‍යයෙන් හතර දෙනාගෙන් ඒ කියන්නේ කලින් අවුරුද්දට කලින් මේක කෙරෙනවනේ.
දැන් මම එහෙමනම් භාගයක් විතර අවුරුද්ද වෙනකොට ඉවර කරගෙන. ඊට පස්සේ මම පටන් ගන්නවා අයියලාගෙන් මල්ලියාගෙන් හොරකම් කරන්න. හොරකම් කරලා මාට්ටිලා සාක්කුවේ දාන් ඉන්නකොට ඒගොල්ලෝ ඇවිල්ලා රතිඤ්ඤ වලට සාක්කුවේ තියෙද්දි ගිනි තියනවා. ඒවා හරි ආතල් ඒවා හොරකම් කරලා මාට්ටු වෙච්ච ගම රතිඤ්ඤ කරල් සාක්කුවේ දාගිලකොට ගිනි තියනවා ඇවිල්ලා. ඉතින් පුපුරන් ඉස්සර කොහොම හරි ඇදලා විසි කරනවා. ඒව මිස්පය වෙච්ච අවස්ථාවක් තියෙනවා. නැතුවම නෙවෙයි. මේ මට එක සිදුවීමක් හොඳට මතකයි මම නෙවෙයි. මේ මගේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් නැකතර කිරිමුට්ටිය ලිපේ තියලා තියෙනකොට කිරිමුට්ටිය රතිඤ්ඤ නැටි මුට්ටිය ඒක සීසී කඩවුණා. අවුරුදු උදා වෙන්න කලින් අවුරුදු උදා වුණා. ඒ වගේ රතිඤ්ඤ සංස්කෘතියක් අපිට තිබුණා. ඊළඟ එක තමයි හොඳම එක තමයි නෑගම් යාම. විශේෂයෙන්ම අපි ඒ කාලේ තිබුණේ රුපියල් 5 විතර කොළ තමයි ඉතින් අපි නිතර දැකලා තිබුණේ රුපියල් 5 කොළ. දැන් රුපියල් 5 කොළ තියා 10 කොළවත් නෑ නේද? 20 කොළනේ ඕකොළ දකින්නේ. රුපියල් 5 කොළ තමයි ඉතින් ලොකුම කොළ. අවුරුද්දට ඉතින් ඔහම කොළ වලින් අපිට තෑගි හම්බ වෙනවා. ඒකත් මරු ආතල් එකක්. ඊළඟට අපි ඉතින් කැට ගැහුවා. බෝරු නම් ගැහුවේ නෑ වගේ මට මතක. කැට නම් ගැහුවා. අපි ඉතින් එහෙම සතියක් විතර කැට ගහනවා. මේ ඒ වගේ ඒවා ටිකක් තිබුණා. අද කාලේ ඒවා මොනවද ඔයගලන්ට තියෙන්නේ? අද කාලේ ඉතින් අවුරුද්දකට කලින් වාසනා කේක් කඩේ පොලිමේ ඉන්නවා. නේද? ඒවා අද සංස්කෘතිය ආත්මති වෙනස්. වාසනා කියලා මෙහෙ තියෙනවා. පොර්ණ වාසනා කේක් කියලා ගම් පහක් තියෙනවා. ඒකේ පොලිමක් තියෙනවා. ඒකේ පොලිමේ ඉන්නවා තාත්තා ගිහිල්ලා. තාත්තට වෙන වැඩක් මොකුත් කරන්න බෑ. කේක් පොලිමේ තියෙනවා අම්මා උදේ ඉඳන් රෑ වෙනකන් තාත්තව. නේද? ඒව සංස්කෘතිය වෙනස් වෙලා තියෙන්නේ. සමහර අය හොඳට නිදා ගන්නවා අවුරුදු දවසේනේ. එහෙම එක එක්කෙනාගේ වෙනස්. අද කාලේ ඉතින් එහෙම අවුරුදු සංස්කෘතියක් නැහැ ලොකුවට.